ඔස්ට්‍රේලියාව මේ වන විට තීරණාත්මක කාල පරිච්ඡේදයකට ළඟා වන අතර බලවතුන් මත පමණක් විශ්වාසය තැබීම තවදුරටත් ආරක්ෂිත නොවන බව ඔස්ට්‍රේලියානු උපාය මාර්ගික ප්‍රතිපත්ති ආයතනය අඟවනවා. චීනයේ රුසියාව සහ අනෙකුත් බලවතුන්ගෙන් එන තංචනවලට එරෙහිව ඔස්ට්‍රේලියාවේ දැනට පවතින ආරක්ෂක හැකියාව අවතානමක් සහිත බවයි වාර්තාවේ සඳහන් වන්නේ. ASPI කියා සිටියේ රට තවදුරටත් සාම්ප්‍රදායික මන්තෙම බලවතුක ලෙස නොව තර්ජන බැද ජීවත් විය යුතු ජාතියක් ලෙස සලකන්නට සිදුවන බවයි. චීනය සහ රුසියාව වැනි රටවල් සයිබර් ප්‍රහාර දේශපාලන ආක්‍රමණ භාවිතයෙන් සාම්ප්‍රදායික ආරක්ෂක ආකෘතිවලට අභියෝග කරමින් සිටින බවද වාර්තාවේ සඳහන් වනවා. ඔස්ට්‍රේලියාවට අවශ්‍ය වන්නේ සාම්ප්‍රදායික නොවන ක්‍රම අනුගමනය කරමින් ආරක්ෂාව ශක්තිමත් කිරීම බවද සඳහන් වනවා. ඕකස් ගිවිසුම යටතේ ඔස්ට්‍රේලියාවට න්‍යෂ්ටික සබ්මැරීන ලබා ගැනීමට නියමිත නමුත් පළමු සබ්මැරීනය 2040 පමණ වන විට ලැබෙන නිසා එම කාලය තුළ රට තුළ යම් අවිනිශ්චිතභාවයක් ඇති බව වාර්තාව පෙන්වනවා. චීන ජනාධිපති ෂී ජින්පින් විසින් 2027 වන විට ටයිවානය ආක්‍රමණය කිරීමට හමුදාවට සූදානම් විය යුතු බව නියෝග කළ වසරට අදාළව ASPI කියා සිටියේ ඔස්ට්‍රේලියාවට ඉදිරි 5 වසරක අවදානමක් පවතින බවයි. ඕකස් යටතේ ව්‍යාපෘතිවල ඩොලර් බිලියන 235ක වියතම මගින් බදු ගෙවන්නන්ට දැඩි බරක් ඇතිවන අතර ඇමරිකාව ඔස්ට්‍රේලියාවට ආරක්ෂක වියතම GDP වලින් 3.5ක් දක්වා ඉහළ නැංවීමට බල කරමින් සිටින බවද වාර්තා වනවා. ඔස්ට්‍රේලියාවට ජාතික ආරක්ෂක උපදේශකයෙකු සහ බුද්ධි සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් නැවත පිහිටුවා සම්ප්‍රදායික නොවන තර්ජනවලට වේගෙන් ප්‍රතිචාර දිය හැකි පද්ධතියක් ගොඩනැගිය යුතු බව ASPI එල්ලා සිටිනවා.